හෙලෝ ගයිස් කොහොමද සුබවිසක් මංගල්ලයක් වේවාලා හැමෝටම. ඉතින් මේ අවුරුද්දේ අපේ පාරේ අසල්වාසීන් එක්ක අපි ඔයාලට කොස් දන්සලා දෙන්න කියන්නේ. ඔන්න ඉතින් අපි කොස් හොයාගෙන මිනුවන්ගොඩ අපිට කොස් වත්තක් හම්බුණා. මේකෙන් අපිට කොස් කෙටි ටිකක් කඩා ගන්න පුළුවන් වෙයි. ඔන්න කොහොම හරි කට්ටිය ඔක්කොම එකතු වෙලා කොස් කඩලා වත්ත ඇතුලේ දැන් ඒක ලොරිය ළඟට ගේන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් කට්ටිය කොස් ගෙනල්ලා ගොඩ ගන්න ගමන් තමයි ඉන්නේ. මම හිතන්නේ අපි කොස් කෙටි 50කට වැඩි කඩාගත්තා. අපි දැන් මේ කොස් කෙටි ටික අපේ ලොරියට දාගෙන අපේ ගෙදරට තමයි අරන් යන්න හදන්නේ. කට්ටිය පේනවා ලොරියට දානවා. shopping වලට පාවිච්චි කරන වෙනුවට අපි කැන්දකොළ තමයි පාවිච්චි කරන්න තීරණය කළේ. එහෙනම් දැන් කට්ටියම කැන්දකොළ කඩනවා. ඔන්න දැන් තමයි දන්සලේ අමාරුම කොටස එන්නේ. කොස් කපලා සුද්ධ කරලා තම්බන වැඩේ. ඔන්න දැන් කට්ටියම ඉවරලා කොස් කපලා ඉවර වෙලා ඒක සුද්ධ කරන්න තමයි පටන් ගන්න තියෙනවා. වලට පේනවානේ කට්ටිය පාරටම වැඩ කරනවා. මේ ඉතින් අපේ අම්මගේ යාළුවෝ ටික ඒගොල්ලොත් අපිට මේ වැඩේට උදව් කරන්නේ. කපලා සුද්ධ කරලා හොදලා දැන් තියෙන ඉතින් අපිට මේක තම්බ ගන්නවට පේනවනේ මේක. දැන් ඒ ටික තම්බ ගන්න ගමන් තමයි ඉන්නේ. ෆයිනලි අපි තම්බ කොස් ටිකයි හදාගත්ත කොස් සම්බෝව ටිකයි මේ විදිහට තමයි තියෙන්නේ. පටන් ගත්තේ එහෙනම්. වෙන්න පටන් ගත්තා. අපේ කට්ටියත් එක්ක දිගටම බෙදෙනවා. කට්ටිය ඉතින් මේ කට්ටියට කොස් බෙදෙන ගමන් තමයි ඉන්නේ. මෙතන නම් හොඳටම යනවා. ඊට පස්සේ ඉතින් කට්ටිය තාම ඉන්නේ ගොඩක් මේ දියවිලා. Video yang ai hâm